කළු වයර් එකයි මේ පැත්තේ කළු වයර් එකයි ගත්ත දෙකම තද කරලා තියෙන්නේ. හරියට අල්ලන්න මෙහෙට එන්න. මම මේක තිබ්බම සමහරට ඔන්නම කෝඩ් එකත් එක්කම අල්ලන්න බෑ. පේනවද? මම කකුල් ලගනවා. ऑफ कर दिया इस पार को ना नहीं මේ වාහනවල දාන්න පුළුවන් මේ අපි AB උදාහරණය සරලව ගත්තේ ඉන්නේ A ඉරක් B A පැත්තේ ඉරට උඩින් දා ගන්නවා දෙකට දාන B පැත්තේ දෙකට හරි පෙන්නන විදිය නිකන් වරාගෙන ඔය ටික පොයින්ට් එකට ගන්න දාන්න හරිනේ ඊළඟට රින වයරක මේක රින පැත්තට දුන්නා. හරිනේ. ධන වයරක මේක ධන පැත්තට දුන්නා. නේද? දෙකම තමයි. හරි. ඊට පස්සේ මේ ධන වයරක මෙහෙම ගෙනල්ලා එතෙන්ට දුන්නා. මෙතනින් ධන වයරක ඇවිල්ලා මේකේ ධන පැත්තට ආවා. හරි නේද? මේකේ රින වයරක මේකට ආවා. මේකේ රින වයරක මෙතනින් ඇවිල්ලා මේක හා සම්බන්ධ වෙන මෙතනින් ඇවිල්ලා කොහෙට දාන්නේ මේකේ රින්ට හරිනේ හරි එතකොට මේක ඔන් කරාම මෙතනින් පෙන්නන්න ඕන බැටරිය බලන්න කොහොමද දෙන්නේ කියලා ද්‍රවීය සාසංජ බන්ධනය මොනවද පෙන්නන්නේ ක්ලාසර් එක ඔෆ් කරන්න ඕනද මේකට පෙන්නන්න විද්‍යුත් ඍණතා වෙනස විද්‍යුත් ඍණතා වෙනස මෙන්නදී 0.4 ඉර 0.9 කීයක් වෙනකොට එන්නේ ඇම්පියර් 0යි වෝල්ට් 12.8යි නේද අවුට්පුට් 0යි ඒ කියන්නේ එළියට යන්නේ නැහැ නේද එතකොට මෙතන බැටරිය පෙන්නනවා මාගේ ඉන්පුට් එන්නේ කරන්ට් එකනේ සෝල් එකේ. ඒතර අපි මේ සෝල් එකෙන් ආපු වයර් එක මේක ධන අරගෙන මේ පැත්තට ගත්තම ධන එකට ගියා. මේක ඍණ අරගෙන මේ පැත්තෙන් සෝල් එකට ගියා නේ. ඒතර අපි මේකත් ඔන් කරනවා. එතකොට මොකද වෙන්නේ? 12.6. එතකොට මේකේ සෝල් එකන කරන්ට් එක එනවා නේද? එනවා බැටරිය charge කරනවා. පේනවද නේද? charge කරනවා. හරි ඉන්ඩිකේට් කරනවා. විද්‍යුත් ඍණතා වෙනස. ඔව්. හරි. විද්‍යුත් ඍණතා වෙනස. එතකොට අවුට්පුට් කියන්නේ අවුට්පුට් මේක ඇම්පියර් එක ආච් වෙන්නේ වැඩ වෙන්නේ නැහැ නේද? එතකොට අපි දැන් 12.8ක් තියෙන හින්දා ඉන්වර්ටර් එක පොඩ්ඩක් ඔන් කරලා බලන්න. මේක ඔන් කරන්නේ මෙතන ස්විච් එකකින්. මේක. හරි. මේක ඔන් කරාම හරි. ලයිට් එක කාවා. ලයිට් එක. නේද? ඒ වගේ මෙතන රෙඩ් ලයිට් එකක් පත් වෙනවා. පත් වෙනවා නේද? ඔව්. මේක වැඩ කරනකොට නම් සබ්නෙට් ඇහෙනවා. මෙතන වැඩ කරනවා. ඒතකොට මේක ඔෆ් කරලා තියෙන පියුස් දෙක. අපි දැන් මේ පියුස් එක මෙහෙම දානවා. දාලා ඉවරලා අපි මෙතනට ගහලා බලමු. බබා. ෆෝන් එක ඉතින් ගහන්න මොකක් හරි ගේන්න මොකක්ද කියන්නේ අපේ ලයිට් එක නම් චෙක් කරන්න මේ ඇලවිලා ඉන්නේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ලයිට් එක වැඩ නැහැ. කියන්නේ AC කරන්ට් එක නැහැ නේද? එන්නේ නැහැ. එතකොට අපි මේක ඉන්වර්ටර් ඔන් කරාම මෙතන දැන් මේක ප්ලග් එක දාලා ප්ලග් එක ස්විච් එක දැම්මා. කොහොමද charge වෙන්නේ? සමස්තයක්
ෆෝන් එක charge වෙනවා. charge වෙනවා. නමුත් අපි ලයිව් ස්ටෙප් එකක්